දුරක ඈත ඈතර පාවුනා සිත මගේ සූරන ශෝකී කාරණා දැනිලා තාම මා පැරෙන හදවතේ වැහෙන මේ දුක් චේතනා හායි කාමද ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඇති කියලා. උදේම නැගිටලා දත් නැදලා මම මගේ උණු වතුර එක බීලා පොඩි වැඩක් පටන් ගන්නයි හදන්නේ. එහෙනම් vlog එක දිගටම බලන් ඉන්න. හැමදාමත් වගේ මගේ මේකප් එක මමම දාගෙන ඒ වැඩේ පටන් ගන්නයි යන්නේ. බර්ත්ඩේ එකට ෂූට් එකක් කරන්න මට එළියට යන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඉතින් මම ඒකට ෆොටෝස් ටිකක් කරගත්තා. මමම මේකප් එක දාලා මමම එඩිට් කරලා ලස්සන ෆොටෝස් ටිකක් ගත්තා. මම මගේ යාළුවෝ ටික මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. මල් එකයි කේක් එකයි මේ gift එකයි මට මගේ යාළුවෝ ටික තමයි ඒ වෙලාව තිබුණේ. ඉතින් එයාලව මේ වීඩියෝ එකේ මම අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕන. එයාලා මේ වීඩියෝ එක බලනවා කියලා මම දන්නවා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ගොඩාක් සතුටු වුණා. පවුලේ අයගෙන් ඈත් වෙලා සමරන පළවෙනි බර්ත්ඩේ එක මේ වගේ සතුටින් සමරන්න පුළුවන් වෙයි කියලා ඇත්තටම මම හිතුවේ නැහැ. හැබැයි ඔයාලා නිසා මගේ දවස ලස්සන වුණා. ෆොටෝස් ටික කරලා ඉවර වෙනකොටම වගේ මගේ ආච්චි නැගිටලා හිටියා. ඉතින් එයාව වොෂ් කරලා එයාගේ බ්‍රෙක්ෆාස්ට් එක හදන්න තමයි මම දැන් ලෑස්ති වෙන්නේ. එයාට කෑම දීලා කෑම කනකම් මට තියෙන්නේ කිචන් එක අස් කරලා දාන්න. මොකද මට කිචන් එක මෙහෙම හැමතරම තියෙනකොට ඒක මහා වදයක් ඔළුවට. ඒ නිසා මම ටක් ගාලා අස් කරා. ඊට පස්සේ සෝදන්න තිබුණ රෙදි ටික වොෂින් මැෂින් එකට දාලා මගේ වැඩ එකින් එක ඉවර කරගන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. මොකද ඒ දවල් වෙනකන් වැඩ තියාගත්තොත් එහෙම කරන්න ඒක හරියම කම්මැලි වැඩක් වෙනවා. අනිත් එක මෙහෙරි සමයක හින්දා මාරම රස්නේ වැඩක් කරන්න හිතෙන්නේ නෑ මට නම්. දැන් මට තියෙන්නේ ගේ අතු ගාලා අස් කරලා ආච්චිගේ කාමරේ අස් කරලා දාන්න. ඒක කරලා ඉවර වෙලා මමත් නාලා මගේ උදේ වරුවේ තියෙන වැඩ ටික ඉවර කරගත්තා. ඉතින් දැන් මම නිදහස්. මේ ඔක්කොම වැඩ ඉවර වෙද්දී උදේ 11ට වගේ වෙනවා. ඒ කියන්නේ අපේ ආච්චිගේ කලතුරු ටයිම් එක. ඔන්න ඊට පස්සේ ෆැමිලි එකේ අය හවස 2 වගේ වෙද්දී හැමෝම ගෙදරට එන්න පටන් ගත්තා. එයාලා එකෙක් gift අරන් අවිල්ලත් තිබුණා. ඉතින් කේක් එක කට් කරන්න එයාලා එනකන් මම තියලා තිබුණ නිසා එයාලා හැමෝම එකතු වෙනකන් ඉඳලා තමයි කේක් එක කට් කරේ.
ඇත්තටම මම හරිම ලකී මේ වගේ ෆැමිලි එකක් ලබන්න. එයාලා මට හරිම ආදරෙයි. රටකට ඇවිල්ලා කරන පළවෙනි ජොබ් එකේදී මේ වගේ ෆැමිලි එකක් හම්බුනේ ගැන මම ඇත්තටම මාරම සතුටු වෙනවා. මම හරිම සතුටින් මේ දවසේ ගෙවුවා මෙයාලත් එක්ක. ඉතින් මෙයාලා මට මෙයාලගෙම පවුලේ කෙනෙක්ට වගේ සලකනවා. ඒ නිසා මම මේ හැම දෙයක් ගැනම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මෙන්න මේ වගේ හැමෝම තියෙන දේවල් කාලා බීලා සින්දුවක් කියලා සතුටින් හිටියා. ඊට පස්සේ යාලා ගෙනාව gift ටික මට දුන්නා. මම ඒ ටික හැමම ගෙනලා රූම් එකෙන් තියලා මෙන්න මේ වීඩියෝ ටිකත් අරගත්තා. ඉතින් මට මේක අන්බොක්ස් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. මොකද හැමෝම හවසට ඩිනර් අවුට් යමුයි කියලා තමයි කේකේ හිටියේ. ඉතින් ලංකාවේ සින්දුවක් අහන්න ඕනේ ඊට පස්සේ මම ලංකාවේ සින්දුවකුත් අහන්න දීලා අපි ටිකක් වෙලා ඉඳලා ඩිනර් වලට එළියට ගියා. මේ ඩිනර් වලට ආපු තැන හරිම ලස්සනයි. මාරම සීතලයි මේ වෙලාවේ. හැබැයි ඒ හරියේ මාරම ලස්සනක් තිබුණා. මෙන්න මේ වගේ තමයි මගේ උපන්දිනේ දවසේ රෑ ගත වුණේ. The next day. එහෙනම් අපි gift එක unbox කරමු. මෙන්න මේක නම් මට මාර වටිනවා වැඩ කරන වෙලාවට. මම ගන්න හිතාගෙන හිටපු දෙයක් මට බර්ත්ඩේ gift එකේ විතරේ හම්බ වෙච්ච එක ගැන මට සතුටුයි. මෙන්න මේ වගේ වසන්තියා ගොඩාක් හම්බුණා. ඉතින් ඒවට මම ස්තුතිවන්ත වෙනවා. මගේ යාළුවා දීපු gift එක තමයි දැන් මම මේ unbox කරන්නේ. ඒක මාරම ලොකුයි. මේකප් එකකට අවශ්‍ය හැම දෙයක්ම මෙතන තියෙනවා. ඒ වගේම මම ගන්න හිතාගෙන හිටපු ලිප්ස්ටික් කලර්ස් හැම එකක්ම වගේ මෙතන තියෙනවා. මට මේ gift එක නම් මාරම වටිනවා. ඊටත් මට මගේ යාළුවෝ ටික දුන්න නිසා මේ gift එක ගොඩාක් වටිනවා. මම ආයෙත් කියන්නේ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම මේ gift හැම එකකටම වගේ හරිම කැමතියි, හරිම ආසයි. gift එක unbox කරලා දවල් වැඩ ඉවර වෙලා හවස ආච්චිමයි සුපර් මාකට් ගියා. ඒකෙදි මට තම්බ්ලර් එකක් ගන්න හිතුණා දැක්කට පස්සේ මම ඒක ගත්තා. කොහොමත් මට එකක් ඕන වෙලා තිබුණ නිසා. ඉතින් මම ගෙදර ඇවිල්ලා ඒක unbox කරේ මෙන්න මේ විදිහට. හැබැයි මම මේක ගන්නම නැහැ හිටියට මම ගත්තට මට මේකට පේ කරන්න හම්බුනේ නැහැ. මගේ ආච්චි මේකට පේ කරලා ඒක එයාගෙන් බර්ත්ඩේ gift එකක් විදිහට තියාගන්න කියලා කිව්වා. ඉතින් මේ හැම දෙයක් ගැනම මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔන්න ඒ විදිහට තමයි මගේ බර්ත්ඩේ දවසේ ගියෝනේ. බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.
ආයෙත් vlog එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්.